මේ අභිරහස් වීඩියෝ එක පටිගත වෙලා තියෙන්නේ මීට අවුරුදු 8කට කලින් තායිලන්ත එයාපෝට් එකක් ඇතුලේ. වීඩියෝ එකේ තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි සාමාන්‍යයෙන් දන්න මිනිසුන්ගේ භෞතික ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් භෞතික ස්වභාවයක් තියෙන මිනිසුන් වගේ පේන කොටාසයක් ප්ලේන් එකකින් බැහැලා එනවා. ප්ලේන් එකකින් බැහැලා එනවා කියන්නේ ප්ලේන් එකකින් බැහැලා එන්න තියෙන බ්‍රිජ් එකක් මතින් තමයි මේ විදිහට මිනිස්සු ගමන් කරන්නේ. මගින් මේ විදිහට ආවට එතන ප්ලේන් එකක් නැහැ. මේ වීඩියෝ එක අන්තර්ජාලයේ තියෙන භයානකම වීඩියෝ වලින් එකක් වෙන්න බලපාලා තියෙන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. මං කලින් කිව්වා වගේම පළවෙනි සාධකය තමයි මේ විදිහට මිනිසුන් ආවට එතන ප්ලේන් එකක් නොතිබීම. ඔව් එතන ප්ලේන් එකක් නැහැ. එතකොට අපිට එන ප්‍රශ්නේ තමයි කොහෙන්ද මේ මිනිස්සු මේ බ්‍රිජ් එක දිගේ ඉස්සරහට එන්නේ කියන එක. දෙවෙනි සාධකය තමයි මේ මිනිස්සුන්ගේ තියෙන භෞතික ස්වභාවය. අපේ බාහිර ස්වරූපයට වඩා ටිකක් විතර උස වගේම අපි ඇවිදින වේගයට වඩා හාත්පසින්ම වැඩි වේගයකින් තමයි මේ මිනිසුන් ගමන් කරන්නේ. මේ වගේ අద్භූත හේතු හින්දා මේ වීඩියෝ එක අන්තර්ජාලයේ පුරාම වෛරල් වෙන්න පටන් ගත්තා ප්ලේන් එකක් නැතිව ඇවිදගෙන යන අద్භූත මිනිසුන් කියලා. ඒ කොහොම වුණත් අద్භූත දේවල් පිළිබඳව පරීක්ෂණ කරගෙන යන විද්‍යාඥයන්ට මේ වීඩියෝ එකේ සත්‍යතාවය පිළිබඳව හරියටම තහවුරු කරගන්න පුළුවන් වෙලා නැහැ අද වනතුරු. සමහර විද්වතුන් ප්‍රකාශ කරලා තියෙනවා එරෝ බ්‍රිජ් එකේ තියෙන වීදුරු වලට ආලෝකය වැටීමත් සමගම ඇතිවන ඔප්ටිකල් ඉලූෂන් තත්ත්වය හින්දා මේ විදිහට පේන්න ඇති කියලා. ඇත්තරම ඒක ඒ විදිහට වුණා නම් ඒක ඔප්ටිකල් ඉලූෂන් එකක් නම් කොයිතකොට ප්ලේන් එක. ඒ වගේ මෙයාලා තහවුරු කරන්නේ නැහැ මේ වීඩියෝ එක කෘත්‍රිමව නිෂ්පාදනය කරපු වීඩියෝ එකක් කියලා. ඒ කියන්නේ ඇත්තරම මෙතන මොකක් හරි දෙයක් හැංගිලා තියෙනවා. ඔයා හිතන විදිහට මොකක්ද හැංගිලා තියෙන දේ? මේක ඇත්තරම කෘත්‍රිමව නිර්මාණය කරපු වීඩියෝ එකක්ද එහෙම නැත්නම් මෙතන තියෙන්නේ මොකක්ද?